අපි මුලින් ඉඳන් කතා කරමු. මේ කතාව ගුල්ලු ගෝමිගේ භාෂාවත් එක්කම ලිහිල් කරගමු. පැහැදිලිද? ඉස්සල්ලාම යම් බලන්න. අඟුල්මල් දමනය. ඔතනින් ඔයාලා ගන්න highlight pen එක ඕනි වචන අමාරු වචන ලිහිල් කරගන්න. ඒ වගේම අවශ්‍ය තැන් highlight කරගන්න. හරි. සර් පදයෙන් පදේ වලට ලිහිල් කරලා දෙනවා. හරි මේක එනවා පුතේ අවබෝධය වෙනම අපිට එනවා. ලිහිල් බසින් ලියන්නත් වෙනම එනවා. විචාර වෙනම ලියන්නත් වෙනවා. හරි බලමු. මේක ලස්සන කතා පුවතක් බලමු. අඟුල්මල් සොරහු අඟුලිමාල සොරා දැමූ පරිදි කියන්නේ කොහට හරි ගිහිල්ලා දැම්මද? නෑ. හරියටම තේරුම ලියන්න. හික්මවපු පරිදි. හික්ම වූ ආකාරය. කොසල් රජුගේ අහලා ඇති. කොසල් රජු කියන්නේ කවුද පුතේ? ඔයාලා අහලා ඇති. කොසල් රජු. නිකන් අහන්නේ. හරි. ඔයාලා අහලා ඇති බුද්ධ ආගමෙන් ඉගෙන ගද්දී පසේ නදි කොසල් රජතුමා. හරි එයාගේ මොකද්ද තිබුණේ විශේෂත්වය? එයාගේ තිබුණ විශේෂත්වය මොකද්ද? එයාට තිබුණා විශාල බඩක්. තේරුණාද? එයා ඒ නිසාම තමයි එයා අපිට මතක හිටින්නේ. හරි එතකොට අහගන්න මේ ඉන්දියාවට අපිට යන්න වෙනවා බුද්ධ කාලයේ ඉන්දියාවට. හරි ඉන්දියාව මෙහිම ඇඳහම දැන් පුතේ ඉන්දියාවේ ඒ දවස්වල තිබුණා 12 මහ ජනපද. අද නම් ප්‍රාන්ත. හරි ප්‍රාන්ත කීයක් තියෙනවද අද? ඉන්දියාවේ දැන් ඔය IPL වල තියෙන ප්‍රාන්තනේ එකතු වෙලා ගහන්නේ. කල්කටා නයිට් රයිඩර් කියයි අය මුම්බයි ඉන්දියන්ස් කියයි. හරි ඒවනේ ප්‍රාන්ත. හරි මං අහන්නේ අහගන්න. මේ බුද්ධ කාලේ මේකේ පුතේ ප්‍රාන්ත අදනම් ඉස්සර ජනපද ප්‍රධාන ජනපද තිබුණා පුතේ 16ක්. අංග මගධ කාසි කෝසල කුරු පංචාල අවන්ති අස්මක ඔය විදිහට 16ක් තිබුණා. ඒ ප්‍රධාන රාජධානි 16. ඊට අමතරව සුළු රාජධානි තිබුණා. හරි එතකොට බුදුහාමුදුරෝ සිද්ධාර්ථ කුමාරයා ඉපදෙන්නේ සුළු රාජධානියක. කිඹුල්ලත් නුවර කියන්නේ. හරි ප්‍රධාන රාජධානි තමයි මගධය, කෝසලය, හරි කුරු පංචාල මේවා. එතකොට ඒ කාලේ ඉන්දියාවේ ප්‍රබලම රාජධානිය තමයි පුතේ මගධය. මගධයේ පාලකයා තමයි බුද්ධ කාලයේ වෙද්දි බිම්බිසාර රජුරෝ. හරි යාට හිටියනේ ලස්සන පුතේ කවුද? අජාසත්ත. හරි අජාසත්ත ඉපදෙන වෙලේ දේවියට කුසට දරු ගැබ ආවන් පස්සේ හරි එයාට දොළ දුකක් ඇති වෙනවා. දොළ කියන්නේ ආසාව, දුක කියනවා ආසාව නිසා ඇතිවෙන දුක. හරි දොළ දුක මොකද්ද? ආසාව නිසා ඇතිවෙන දුක. වැඩි හරියක් ගෑනුන්ට තමයි ඔක ඇති වෙන්නේ. පිරිමින්ට ඇති වෙන්නේ නැහැ. හරි ඒක ඇති වුණාම මෙහෙම එල්ලගෙන ඉන්නේ කොයි වෙලේ. හරි ඒ වෙලේ හරි පිරිමියා දැනගන්න ඕනි ගෑණිගේ ආසාව සම්පූර්ණ කරන්න. හරි රජතුමා අහනවා සොඳුර ඔබට මොනවද ඕනි කියලා. හරි එයා මොකද කිව්වේ? රජතුමාගේ උරහිස පළලා ලේ බොන්න ඕනි කියලා කිව්වා. කාලවරෙන් හරි මොකද කළේ? බිම්බිසාර රජතුමා උරහිස පළලා ලේ දුන්නා. හරි ඒ බීලා තමයි දොළ දුක සම්පූර්ණ කළේ. ඒක නිසා පුතේ උඹලා හොයාගද්දී හරි කෙල්ලක් හොයාගනින්න. නැත්තම් තොපේ බෙල්ල කපලා ලේ බොන්න ඕනි කිව්වොත් සම්පූර්ණ අනාතයි. ඩැකුලා පන්නේ ගෑණියක් හොයාගන්න නම් එපා. තේරෙනවද? හොයාගද්දි පරිස්සමින් හොයාගන්න. ආගන්න. පස්සේ අජාසත්ත මොකද කළේ? තාත්තා මරලා තමයි රජ වුණේ පුතේ. හරි ඒක ඉතිහාසයේනේ ආගන්න. මේ මගධයට අභියෝග කරන්න පුළුවන් අනිත් රාජධානිය තමයි පුතේ කෝසලය කියලා කියන්නේ. මේ හරියෙන් තිබුණේ කෝසලය. ආගන්න. හරි මගධයට අභියෝග කරන්න පුළුවන් එකම රාජධානිය කෝසලය. හරි මේ කෝසලයේ පිහිටීමත් එහෙමයි. බටහිර කෝසලයේ තිබුණා, නැගෙනහිර කෝසලයේ තිබුණා, දකුණු කෝසලයේ තිබුණා, උතුරු කෝසලයේ තිබුණා. හරි ඔය එක පැත්තකින් පුතේ උතුරින් නේපාල කඳුවැටිය තමයි තිබුණේ. මේ පැත්තේ නේපාල් කඳුවැටිය තමයි සීමාව. හරි ඒ වගේම හරි බටහිරින් තිබුණා පුතේ පංචාලය. ඊළඟට දකුණින් ගංගා කියන නදියෙන් තමයි ආවරණය වෙලා තිබුණේ. ඊළඟ සදානීර ගංගාවෙන් තමයි අනිත් පැත්තේ නැගෙනහිරින් ආවරණය වෙලා තිබුණේ, වෙන් වෙලා තිබුණේ. එතකොට මේ කාලේ පසේ නදි කොසල් රජතුමා තමයි පාලකයා.
හරි දැන් කතාව ගොඩ නගනවා ගුරුලුගෝමි. බලමු මොකද වෙන්නේ කියලා. කොසල් රජුගේ බර්ග කියන්නේ නමක්, පුද්ගල නාමයක්. බර්ග කියන. පුරෝහිතයා පිනිස. පුරෝහිතයා පිනිස. පිනිස කියන්නේ පුරෝහිතයා නිසා. හරි? අහගන්න. දැන් මේ පුරෝහිතයා කියන්නේ කොයි වගේ කෙනෙක්ද කියලා ඉගෙන ගන්න එපා. හරි රජතුමාට පස්සේ බලේ වැඩිපුරම තියෙන කෙනා තමයි පුරෝහිත කියන්නේ. එයා ඇවිල්ලා බමුණෙක් නේ. හරි රජතුමාට උපදෙස් දෙන්නේ යා. ඒක නිසා රජතුමාට පස්සේ තියෙන ඉහළම නිලය. දැන් ඔක මම වර්තමානයේට ගලපන්නම්කෝ. වර්තමානයේ ජනාධිපති නම් ජනාධිපතිට පස්සේ පවස් වැඩිම කෙනා කවුද? ජනාධිපති ලේකම්. ජනාධිපතිවරයා යන්නේ ඡන්දයෙන්, ජනාධිපති ලේකම්වරයා යන්නේ පුතේ උගත්කමින්. උඹලා ඉගෙනගෙන මොන විෂය ධාරාවෙන් ඉගෙන ගත්තත් තියෙන ඉහළම රැකියාව තමයි ජනාධිපති ලේකම් තනතුර. හරි උගතෙකුට මේ සමාජයේ යන්න තියෙන ඉහළම තනතුර. ඉන් එහාට තනතුරක් නෑ. ඒ මොන විෂය ධාරාවෙන් ඉගෙන ගත්තත් යන්න තියෙන ඉහළම තනතුර ජනාධිපති ලේකම්. හරි ඒකට යන්න ක්‍රම ගණනාවක් තියෙනවා. විෂයන් ගණනාවකුත් තියෙනවා. දැන් ඔයාලා අර දකින්න ඇතිනේ කොරෝනා දවස්වල සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල් හිටිය කෙනා එයාට උසස් වීමක් දීලා හරි පරිසර අමාත්‍යාංශයේ ලේකම් කළා. ඊට වැඩිය තනතුර ඉහළයි. ડોක්ටර් ඉස්ලාම් ඉන්පස්සේ සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල් වුණා. දැන් පරිසර අමාත්‍යාංශයේ ලේකම්. හරි එයාට තව එකාඩියයි තියෙන්නේ මොකද්ද? අග්‍රාමාත්‍ය ලේකම් වෙන්න පුළුවන්, ජනාධිපති ලේකම් වෙන්න පුළුවන්. ඉගෙනගෙන යන්න තියෙන ඉහළම නිලය. හැබැයි ඒකේ ලොකු පඩියක් හම් වෙන්නේ. හරි ලක්ෂ 7-8කට එහා පඩියක් හම් වෙන්නේ. වාහන, නිල නිවාස, ආරක්ෂාව කොහොම තියෙනවා. හරි ඒ වගේම පාලකයා පුතේ එයා කියන දේ තමයි කරන්නේ. හරි අනිත් පැත්තෙන් පාලකයා එයාට තමයි හැම දෙයක්ම පවරන්නේ. දැන් ඔයාලා බලන්නකෝ ජනාධිපති ලේකම් නේද? හැම කෙනෙක්ගෙම තනතුරු ප්‍රදානය කරන්නේ ලිවුම. ඒ වගේ තනතුරක්. හරි පුරෝහිත කියන්නේ වැඩිම බලතල තියෙන කෙනා. හරි මේ පුරෝහිතයා කවුද? බර්ග. කවුද? බර්ග. අහගන්න. පුරෝහිත තනතුරට යන්නේ හොඳ උගතෙක් පුතේ. මෙයා හොඳ උගතෙක්. කිසි ප්‍රශ්නයක් නෑ. බලමු. පුරෝහිතයා පිනිස. පුරෝහිතයා නිසා. මන්තානි නම් බැමිණි. කවුද? මන්තානි කියන බැමිණිය. ගැබ්ගෙන. ගැබ්ගෙන කියන්නේ ගැබ් අරගෙන. රෑ පුතෙකු ප්‍රසව කළා. රෑ කවුද ප්‍රසව කළේ? පුතෙක් ප්‍රසූත කළා. දැන් ඔයාලට පේනවද? ගුරුලුගෝමි හරි ලස්සනට අඟුලිමාලගේ උපත එක වැකියකින් නේද කිව්වේ. බලන්න එයා තමයි සිංහල බණ කතා කලාව තුළ සංසිද්ධ රීතිය ඉහළින්ම ප්‍රගුණ කරපු කතුවරයා. හරි දැන් වර්ණනා කළාද? නෑ ඕක අපි ලියන්න කියනනම් කොහොමද? හරි අපි කියනවා ඉන්දියාවේ කොසල් රජතුමා රාජධානිය පවත්වනවා. එයා ළඟ හිටිය හොඳම කෙනා තමයි පුරෝහිතයා තමයි බර්ග. එයා කසාද බඳිනවා මන්තානි කියලා බැමිණියා. පස්සේ ටික කාලයක් යද්දී එයා නිසා මන්තානි ගැබ් අරගන්නවා. ඉන් පස්සේ පුතෙක් ප්‍රසව කළා. අපි ওই කතන්දරය ඔහොමනේ කියන්නේ. හැබැයි ගුරුලුගෝමි මේ අහිංසකගේ උපත එක වැකියකින් කියලා ඉවර කළා. පැහැදිලිද? ඒකට කියනවා සංසිද්ධ බව. වාක්‍ය හයිලයිට් කරගන්න. සංසිද්ධ රටාව කියලා දාගන්න. ඒ වාක්‍ය හයිලයිට් කරගන්න මේ මෙතන ඉඳන්. බර්ගනම් පුරෝහිතයා පිනිස කොසල් රජුගේ බර්ගනම් පුරෝහිතයා පිනිස එතන ඉඳන් ඒ ටික හයිලයිට් කරලා දාගන්න. හරි භාෂා විශේෂතා සංසිද්ධ රීතිය. භාෂා විශේෂතා සංසිද්ධ රීතිය. භාෂා විශේෂතා සංසිද්ධ රීතිය. සංසිද්ධ රීතිය. එතනින් දාගන්න අහිංසකගේ උපත එක වැකියකින් කියපු අවස්ථාව. රෑ පුතෙකු ප්‍රසව කළා. හරි මේකේ ගොඩාක් දේවල් අපිට අල්ලගන්න තියෙනවා. right. බලමු ඊළඟ මොකද වෙන්නේ කියලා. පුතෙකු ප්‍රසව කළා. ඔහු මව් කුසින් නික්මෙන කලං. ඔහු අම්මගේ කුසින් එළියට එද්දී නික්මෙන කල. හරි සියලු නුවර ආයුධ දිලිනා. සියලුම නුවර මොනවද දිලිසුනේ? ආයුධ දිලිසුණා. හරි නිකන් බල්බ් දාලා වගේ දිලිසලා නැහැ. තේරුණාද? එකපාරට දිස්නයක් දීලා නතර වුණා.
හරි සාමාන්‍ය සුවිශේෂී පුද්ගලයෝ ලෝකේ බිහි වෙද්දී එහෙම වෙනවා. හරි දැන් සමහර වෙලාවට භූමිය කම්පණයටපත් වෙනවා. ඒවා අපි කියනවා. හැබැයි ඒක ප්‍රායෝගිකව ඔප්පු කරන්න විදිහක් නෑ. තේනවාද? එහෙම දේවල් තියෙන්නේ නැති නැත්නම් ඔයම එන්නේ නෑනේ කතාවෙන් කතාවට දරුවෝ. තේනවා භූචලනය වෙනවා. හරි සමහර කෙනා අර දිත්වාවිත් එහෙම අවස්ථාවක් කියලා. හරි ඒක වෙනම කතාවක් කියමුකෝ. හරි මෙයා ඉපදෙති මුළු නුවරම ආයුධ දිලිසෙන්න ගත්තා. එක වතාවක් දිලිසුණා අයින් වුණා. හරි බලමු මොකද වෙන්නේ කියලා. හරි දිලිහිනේ රජුගේ යහන්නේ තිබුවා. රජතුමාගේ යහන්නේ තිබුණේ. හරි මගුල් කඩුවද මොනවද දිලිහෙන්න ගත්තේ? මගුල් කඩුව. හරි මගුල් කඩුවද සෙසු අවිද මොනවද රජතුමාට ආයේ තියෙන ආයුධ? රාජත්වයේ සංකේත පහක් තියෙනවා. හරි එකක් තමයි මගුල් කඩුව. අය චාමරය තියෙනවා. අය නලල් පට තියෙනවා. අය සේසත තියෙනවා. අය තියෙනවා පුතේ මිරි වැඩි සඟල. හරි ඊළඟ මගුල් කඩුව මේවා තමයි රාජ්‍යත්වයේ සංකේත. තේරෙනවද? එයාගේ මගුල් කඩුව සහ පුතේ ඉතුරු ආයුධ ටිකක් දිලිහෙන්න ගත්තා. රජතුමා දැක්කා මේක. බලමු දිලිහිනේ. හරි සෙසු අවිද දිලිනිය. බමුණු නික්ම බමුණා මේක දැනගත්තා. මෙයා බුද්ධිමත්නේ. හරි බමුණු නික්ම නැකත්තරු බලන්නේ. එයා කෙලින්ම එළියට ඇවිල්ලා පුතේ අහසේ තරු රටාව බැලුවා. හරි අද වගේ දියුණු තාක්ෂණයක් තිබුණේ. හැබැයි තරු බලලා පුතේ කියන්න පුළුවන් ඉපදුනේ මොනවටද කියලා. එහෙම උනේ ඇයි කියලා. හරි බලමු නැකත්තරු බලන්නේ. සොර නැකතින් උපන් බව දැන. පුතා සොර නැකතින් ඉපදුනා කියලා දැනගත්තා. හරි පුතා ඉපදුන නැකත එච්චර හොඳ නැති නැකතක් කියලා දැනගත්තා. තේනා සොර නැකතකින් තමයි ඉපදිලා තියෙන්නේ මහා මිනිමරුවෙක් වෙන නැකතකින්. තාත්තා දැක්කේ මේ පුරෝහිත. එයා එළියට ගියා දැක්ක පුතා සොර නැකතින් ඉපදුනා කියලා ඇතුළට ආවා. බලමු මොකද වෙන්නේ කියලා. බලමු උපන් බව දැන. රජු කරා ගොස් රජු කරා ගියා. දැන් අහගන්නකෝ. දැන් මේ තාත්තා මොනතරම් බුද්ධිමත්ද කියලා මං කියන්නම්කෝ. හරි අපි වගේ එකෙක් ඕක දැක්කනම් මොකද කියන්නේ? කෙලින්ම ගිහිල්ලා ගෑණිට කියනවා. හරි මවට්නි කියන්නේ භාර්යාවට කියනවා. එයාට කියපු ගමන් මොකද වෙන්නේ? ගෑනු හරි බොළඳයිනේ පුතේ. බෙරියන් දිදී හඬන්න ගන්නවා. අනේ මගේ පුතා ඉපදුනේ සොර නැකතින් කියලා හඬන්න පටන් ගන්නවා. ඊළඟට මොකද කරන්නේ? වටේට ඉන්නේ උන්ටත් කියනවා. අනේ මොනවා හරි අනුතරක් වෙයිද කියලා කියවනවා. එහෙමයි ගෑනු අය. හැබැයි මේ තාත්තා හරි බුද්ධිමත්. හරි එයා දන්නවා පුතාණ ඉපදුනේ සොර නැකතින්. හරි එයා ඇවිල්ලා මං කියවනේ රාජධානියේ රජතුමාට පස්සේ ඉන්න ඉහළම නිලේ. එයා දන්නවා මට අනතුරක් වෙනවා නම් වෙන්නේ මගේ පුතාට රජතුමාගේ. එයා අඩුම ගානේ බිරිඳටවත් කිව්වේ නෑ. හරි සාමාන්‍ය එහෙමයි පිරිමි බුද්ධිමත් පිරිමි. හරි අඩුවෙන් කතා කරන්නේ. හරි බුද්ධිමත් පිරිමි කොහොමද කතා කරන්නේ? හරිම අඩුවෙන් කතා කරන්නේ. හරි වාචාලකමට කියවන පිරිමි ඉන්නවා නම් පුතේ උන්ගේ බුද්ධිය ලොකු මොනවාද අඩුවක් තියෙනවා. හරි මන්ද බුද්ධික ස්වභාවය වැඩි. තේරුණාද? බුද්ධිමත් තාත්තා කෙනෙක්. එයා අඩුම ගානේ බිරිඳටවත් කිව්වේ නෑ කෙලින්ම ගියේ කවුරු හම්බෙන්නද? රජතුමා හම්බෙන්න. හරි මොයා රජතුමා මේක දන්නවද කියලා බලනවා. බලමු මේ රජතුමාට ඇත්තම කියනවා. මොකද මේ වෙලේ මේක ගොඩ දා ගන්නවා. එයා දන්නවා මුළු නුවරම ආයුධ දිලිහුණා. රජතුමා මේ ගැන සැකයක් ඉන්නේ. හරි ඇත්තම කියවුවන් පස්සේ පුතා බේර ගන්න පුළුවන් කියලා එයා දන්නවා. බලමු කරන්නේ මොකද්ද කියලා. හරි දැන රජු කරා ගොස් උදෑසනම රජතුමා ළඟට ගියා. සාමාන්‍යයෙන් පුරෝහිත කෙනෙක් උදේම රජතුමා ළඟට යනවා. අද නම් good morning මහරජා කියනවා වගේ එදා සුබ උදෑසනක් මහරජතුමනි සුවසේ දවස ගෙවුනද රාත්‍රියේ හොඳට නිින්ද ගියාද කියලා අහනවා. හරි අහගන්න. සාමාන්‍යයෙන් රජතුමා හීනයක් දැක්කනම් පුතේ රජතුමා හීනේ පුරෝහිතට කියනවා. පුරෝහිත ස්කෑන් කළා වගේ පුතේ හීනේ පලාපල කියන්න ඕනේ පටපට ගාලා. හරි ඒ තරමට ඉගෙනගෙන ඉන්නේ. තේරුණාද? දැන් මෙයා ගිහිල්ලා රජතුමාට කතා කරනවා. බලමු. හරි මෙන් බලන්න. දවස් ගියසේ සුවදයි. දවස ගෙවුණු හැටිය සුවදයි. හරි පිළිවිත. පිළිවිත කියන්නේ විමසුවේය.
හරි කතාව කෙටියෙන් කියාගෙන යන්නේ. විමසුවේය. රජ දවස් ගියසේ රජු කියනවා දවස් ගියසේ දවස ගෙවුණු විදිය. නොසුවය නොසුවය කියන්නේ සුවපත් නැත්තේය. නොසුවය නොසුවය ඔයාලට පේනවා ආකාරයෙන් නිතරම භාවිත කරන ගුරුළු ගොමි. පේනවද? අය නොසුවය. හරි. බලමු. රෑ මාගේ මගුල් අවිදිලින. රාත්‍රියේ මාගේ මංගල අවිදිලුණා. හරි හයිලයිට් කරගන්න. මෙතන ඉඳන් පිළිවිත රජ දවස් ගිය සේ නොසුව රෑ මාගේ මගුල් අවිදිලින. දාගන්න එතන භාෂා විශේෂතාවක්. සරල වාක්‍ය භාවිතය, කෙටි වාක්‍ය භාවිතය. සරල වාක්‍ය භාවිතය, කෙටි වාක්‍ය භාවිතය. සරල වාක්‍ය භාවිතය හයිලයිට් කරගෙන දාගන්න. කෙටි වාක්‍ය භාවිතය. හරි සර් ඕනි කරන දේවල් තමයි හයිලයිට් කරගන්නේ උද්දුත ලේසි තැන් වලින් ගන්න ඕනේ. කෙටි වාක්‍ය කියන්නේ කෙටි වැකි තියෙන්නේ ගුරුළු ගෝමිගේ. භාෂාව සංක්ෂිප්තයි කිව්වේ ඒකයි. හරි කෙටි වැකි අය වරදින්නේ නෑ. හරියටම ලස්සනට දාලා තියෙනවා. හරි අනවශ්‍ය වර්ණන ඔක්කොම අයින් කරලා තියෙනවා. බලමු. නොසොය රෑ මාගේ මගුල් අවිදිලින. රෑ මාගේ මංගල අවිදිලුණා. රජයට හෝ මාගේ හෝ දිවියට හෝ අන්තරා වෙයි. රජේ රාජධානියට හෝ ජීවිතයට අන්තරාවක් වෙයි. හරි යන සිතින් නිදි නොලක්මී කීය. යන සිතින් නින්දක් නැහැ කියලා කිව්වා. හරි මෙතන අපිට හිතන්න ගොඩක් තියෙනවනේ. මයි පුතේ සාමාන්‍යයෙන් වස්තුව බලේ වැඩි වුන්ට නිින්ද යන්නේ. හරි දැන් හිතන්නකෝ අධික සද්දේදී ඔය හිඟන්නෝ ඉන්නවනේ. හිඟන්නෝ පාරේ ආයිනේ පුතේ කොච්චර වාහන ගියත් ගොරෝ ගොරෝ නිදිනව නේද? ඇයි ඒ? එයාට හොඳට නිින්ද යන්නේ. එයාලගේ ගෙනියන්න දෙයක් කාටවත් නැති නිසා. දැන් අපි එහෙම වැඩිපුර වස්තුව තියනවා නම් මොකද වෙන්නේ? රෑ බල්ලා බිරුවත් ටක් ගාලා හැරලා බලන්න ඕනේ. අයියේ හොරු පණී කියලා. හරි අය අපිටනේ දැන් බලේ තියෙන මිනිස්සුන්ට නිින්ද යන්නෙම නෑ පුතේ. හරි අනිත් එකක් කෙලවන්නේ. හරි අර එහෙම් පහර දෙයි. හිතෙන්නේ නැද්ද? හිතෙනවා. පසේනදි කොසල් රජතුමා කොච්චර ප්‍රබල රාජධානියක අතිතරම් ආරක්ෂකයෝ දාගෙන හිටියත් බය වෙනවා. ඇයි වෙන සතුරු රජෙක් ආක්‍රමණය කරයිද? හරි කවුරු හරි ගහයිද? අද වගේ පුතේ ඇමරිකාවේ එහෙම තිබුණේ නැහැ නේ තාක්ෂණයක්. තේරුණාද? මරාගෙන අරගෙන ඉන්න එපා. ඒත් රජතුමා බයයි. රෑ දවසේම එළිය වෙනකන් ඇහැරලා පුතේ. එන අවුල්. බලේ තියන අය එහෙමයි. හරි ධනේ බලේ තියන අය පුතේ නිතරම බයෙන් ඉන්නේ. හරි මේ දවස්වල ඇමරිකාව රටට ගැහුවේ කොහොමද රට? වෙනසුවලියාව. ඇයි ඇමරිකාව ඇයි ගැහුවේ ඒ රටට? රජතුමා පැහැරගත්තේ. චණ්ඩිකම පෙන්වන්නද? නෑ පුතේ බය නිසායි පහර දුන්නේ. හරි බය නැත්තම් පාඩු ඉන්න පුළුවන් නේ. බය නිසායි පහර දෙන්නේ. තේරුණාද? එයාලගේ රාජධානියට ළඟයි චීනී රුසියාව සම්බන්ධ වුණොත් අපිට ගහයි කියන බයට තමයි එයා ගහන්නේ පුතේ. බය නැත්තම් ගහන්නේ. බය නැත්තම් ගහන්නේ නෑ. චීනී ගහනවද කාට හරි? චීනී ගහන්නේ. චීනීට බයක් නෑ. චීනීට සල්ලි තියෙනවා, බලය තියෙනවා. එයාට බයක් නෑ. ඒක නිසා එයා පහර දෙන්න යන්නේ. තේරෙනවද? ඒක තමයි ඇත්ත. ඉන්දියාව පාකිස්තානයට ගහන්නේ පුතේ ඉන්දියාවේ බලය පෙන්වන්න නෙවෙයි. ඉන්දියාව බය වුණොත් පාකිස්තානයට ගහනවා. බයටයි ගහන්නේ. තේරෙනවද? දැන් අපි බල්ලෙකුට ගලකින් ගහන්නේ ඇයි පුතේ? නිකන් ඉන්න බැරුවද? නෑ බල්ලා හපයි කියන බයට තමයි අපි ගහන්නේ. බයටයි පහර දෙන්නේ. තේරුණාද? දැන් කොසල් රජතුමා මෙච්චර බලය තියාගෙන ඉන්න කෙනා මගුල්ලා විදිලිහුණා කියලා පුතේ බය වෙවුලනවා. අර නින්දක් නේ. මොනවද නැත්තේ? නින්දක්. හතර වටේ ආරක්ෂකයෝ හිටියත් පුතේ නින්ද යන්නේ නැත්තේ බයට. තේරෙනවද? බලන්න මේ කතාව තුළ අපිට ඉගෙන ගන්න තියෙන දේවල්. යම් බලන්න මොකද වෙන්නේ කියලා. බලමු. නිදි නොලත්මී කීය. බලමු. මහරජා කෙලින්ම කතා කරන මහරජා නොබව. නොබව කියන්නේ බිය නොවන්න. නොබව බිය නොවන්න. බලන්න මෙයා කොච්චර බුද්ධිමත්ද කියලා. රජතුමාට ඇත්තම කියනවා. මාගේ ගෙයි කුමරෙක් උපනා. ඇත්තම කියලා දැම්මා. මගේ ගෙදර කුමාරයෙක් ඉපදුනා. ඔහුගේ ආනුභාවයෙන් ඔහුගේ ආනුභාවයෙන් තොපගේ මතු නොවේ. තොපගේ විතරක් නෙවෙයි මතු කියන්නේ විතරක්.
තොපගේ විතරක් නොවේ. හරි තොපගේ විතරක් නොවේ. ඔය පිටිපස්ස කොල්ලෝ වෙන වැඩ විභාගේ ප්‍රශ්න දුන්නාමත් එහෙමයි. හරි මේ දැන් බලට මාස 10මාරයි තියෙන්නේ. හරි ඕවල් ඉහිල් බසින් ලියන්න එනවා කියලා දන්න. මේවා අනිවාර්ය ප්‍රශ්න. හරි ඒවායේ ගැලවෙන්න බෑ. ඒක නිසා හරියට තේරුම ලියා ගන්න. හරි නිකන් අරින් හැරෙනවා මේ හැරෙනවා. හරි නිකන් මම අර නිතරම කියනවනේ. හරි කොහේවත් යන අපතේක් නිසාවත් කොහේවත් යන අපතියක් නිසාවත් උඹලගේ ලස්සන හීන විනාශ කරගන්න එපා. හරි ඒක නිසා කතා කරනවා නම් මේ පන්තියට එන්නත් එපා. ඉගෙන ගන්නවා නම් එන්න. මොකද මට ඕනි A එකක් මිසක් B එකක් නෙමෙයි. මට ඕනි A එකක් මිසක් C එකක් නෙමෙයි. හරි මොකද මම පැය දෙකම උගන්වනවා. හරි මට උඹලත් එක්ක ජෝගි නටන්න වෙලාවක් නෑ. පන්තියට ඉගෙන ගන්නනේ දරුවෝ. හරි එතකොට ජෝගි නටන්න ඕන නම් වෙන කොහේ හරි ගිහලා නටා ගන්න. එහෙම නගරේ ඕන තරම් පන්ති තියෙනවා. ආතල් දෙන. හරි ආතල් දීලා අවසානයේ ප්‍රතිඵල නැති වුණාම තමයි තේරෙන්නේ. ආතල් දෙන තැන් තියෙනවා. හරි ඒ තැන් වල ගිහිල්ලා ඒ ආතල් අරගෙන ඉන්නේ උන් ඉන්නවා. එලා ජීවිතේම ඇනගත්තාම පස්සේ වෛර කරලා වැඩක් නෑ. පස්සේ බැලලා වැඩක් නෑ. තේරෙනවද? ඒක නිසා ආතල් දෙන ඕන තරම් ඉන්නවා. ඒ තැන් වලට ගිහිල්ලා ආතල් ගන්න පුළුවන්. ඉගෙන ගන්න ඕන නම් මෙහි වරෙල්ලා. හරි ආතල් ගන්න එක වෙන වැඩක්, ඉගෙන ගන්න එක තව වැඩක්. ඉගෙන ගන්න ගමන් පොඩි ආතල්යක් ගත්තට ප්‍රශ්නයක් නෑ. තේරෙනවද? සර් ඇතිතරම් විනෝදෙත් එක්ක උගන්වන්න. හරි ඒක නිසා ඉගෙන ගන්න එක ඉස්සරලා තියාගන්න ජීවිතේ එක ඉගෙන ගන්න එක දෙකට අනිත් ඒවා ඔක්කොම දාගන්න. දෙක තුන ඕන දේවල් තියෙන්න පුළුවන්. තේරෙනවද? ඉස්සල්ලාම ඔයාලගේ අරමුණට යන්න ඉගෙන ගන්න. අපි යම් පාඩමට. හරි? යම් බලන්න. බලමු මොකද වෙන්නේ කියලා. මාගේ ගෙයි කුමරෙක් උපන ඌගේ ආනුභාවයෙන් තොපගේ මතු නොවේ. ඔබගේ විතරක් නෙමෙයි. මතු කියන්නේ පමණක්. නැත්තම් විතරක් නොවේ. සියලුම නුවර ආයුධ දිලිනයි කීය. සියලුම නුවර ආයුධ දිලිසුණේයි කීය. අයි පුතේ මෙයා ඇත්තම කිව්වේ. මං කියවනේ මෙයා තනිකර බුද්ධිමත් මිනිස්සෙක්. හරි බුද්ධිමත් කෙනෙක්. මෙයා අටුම ගානේ බිරිඳටවත් කිව්වේ නෑ. හරි බිරිඳට කියලා වැඩක් නෑනේ. දැන් එයා විතරයි දන්නේ මේක උනේ කොහොමද කියලා. හරි එයා නෑ ඉපදුනේ තමන්ගේ දරුවා ඉපදුනේ සොරණකතින් කියලා එයා දන්නවනේ. අය කවුරුවත් දන්නේ නෑනේ. අය දන්නේ රජතුමා. රජතුමා දන්නවා ආයුධ දිලිහුණා කියලා. හරි එයාට ගනුදෙනුව බේරගන්න තියෙන රජතුමාත් එක්ක. එයා රජතුමාව කියවලා තියෙන්නේ. ඒ නිසා රජතුමාට ගිහිලා ඇත්තම කියනවා. කිව්වන් පස්සේ රජතුමා මෙයාගෙන් තමයි අහන්නේ. හරි මෙයානේ උගතා තේන රජතුමා අහද්දී එයා දන්නවා රජතුමාගෙන් මේක බේර ගන්න පුළුවන් කියලා. මොකද ඉපදුනේ හැටි මිනි මරනවා කියලා දන්නේ නෑනේ. තේරෙනවද? ලොකු මහත් වෙලා අවුරුදු ගාණක් ගියාම එක්ක රජතුමාටත් අමතක වෙනවා. රජතුමාගේ සමාව අරගත්තන් පස්සේ ආයි කාගෙන්වත් සමාව අවශ්‍ය නෑ පුතාට. ඒකයි ගිහිල්ලා ඇත්තම කියන්නේ. බොරුවක් කිව්වොත් රජතුමා හොයනවා. තේරෙනවද? අද දවසේ ඉපදුන අය කවුද කියලා හොයනවා. හරි ඊට කලින් තමයි ගිහිල්ලා ඇත්තම කියන්නේ. ඒතකොට රජතුමාගේ හිතේ සැකේනේ තියෙන්නේ. ටක් ගාලා අයින් කරනවා. ටක් ගාලා මොනවද කරන්නේ? අයින් කරනවා. මෙයා උගත් තාත්තා කෙනෙක්. තේන පුතා වෙනුවෙන් පෙනී හිටින්නේ අඩුම ගානේ බිරිඳටවත් කිව්වේ නෑ. බිරිඳට කිව්වොත් ඕක නානවා කියලා දන්නවා පුතේ වැඩි. පැහැදිලිද? බලමු මොකද වෙන්නේ කියලා. කීය එක සොරෙක් වෙයි හෝ රජතුමා අහනවා එක හොරෙක්ද කියලා. වෙයි හෝ කියන්නේ එතන එක හොරෙක්වත්ද? එකල්ලි කීය රජ එකල්ලි රජතුමා එකල්ලි කිමෙක් වේ කුමක් වන්නේද? කුමක් වන්නේදයි පුලවුත්තෙන් කියන්නේ විමසූ හේයින් සොරෙක් වේයයි කීය. සොරෙක් වන්නේයයි කීය. එක් සොරෙක් වෙයි හෝ රජතුමා අහන එක හොරෙක්ද කියලා. බොහෝ සොරුන් අරගෙන රට පහරන්නට කියන්නේ රට විනාශ කරන්නට. ගුල්ලුගෝමින්ගේ භාෂාව සමහර තැන් ලේසි. පැහැදිලිද? රට පහරන්නට කියන්නේ රට විනාශ කරන්න. එතනම චූටුවට ලියාගන්නේ. නිසි සොරෙක් වෙයි හෝ නිසි සොරෙක් වද්දයි කී ඇහුවා. රජතුමා එක හොරෙක්ද? නැත්තම් හොරු කණ්ඩායමක් අරගෙන
රට විනාශ කරන හොරෙක්ද කියලා. බලමු මොකද වෙන්නේ කියලා. කීය? එක සොරෙක් වෙයි මහරජයයි කියා. පුරোহিত කෙනා නෑ රජතුමනි එක හොරෙක් කියලා. හරි? තමන්ගේ පුතා එක හොරෙක් කියනවා. පැහැදිලිද? බලමු මොකද වෙන්නේ කියලා. කීය? එක සොරෙකු බැවින් රජතුමා කියන එක සොරෙකු බැවින් කුම් කෙරෙන් කියන්නේ මොනවා කරන්නටද? කුම් කෙරෙන් මොනවා කරන්නද? පිළිදගුව උහුයයි. පිළිදගුව කියන්නේ හදා වඩා ගන්න උහුයයි. හරියටම තේරුම ලියා ගන්න. පිළිදගුව උහුයයි කියන්නේ හදා වඩා ගන්න උහුයයි. කීවේය. හරි ඔන්න දැන් රජතුමාගේ මොකද්ද ගාරන් දුන්නේ? රජතුමාගේ මොනවාද? රජතුමාගේ සමාව ආරන් දුන්නා සොරාට. හරි ආයෙ රජතුමා හොයනවද? නෑ ආයෙ එක්කවත් හොයන්නේ. තාත්තා දන්නවා රජතුමා දන්නවා. හරි රජතුමාට තව අවුරුදු දෙක තුනකින් ඕක අමතක වෙනවා. මොකද වෙන දේවල් හිතන්න දේවල් තියෙනවනේ. හැබැයි තාත්තට අමතක වෙන්නේ නෑ තමන්ගේ පුතා නිසා. පැහැදිලිද? බලමු මොකද වෙන්නේ කියලා. කීය? හරි බලමු. ඔහු නම් තබන්නා වූ තාත්තා පුතාට නම් තියෙනවා. හරි සියලු නුවර දිලිහෙන ආයුධයෝ සියලුම නුවර දිලිහෙන ආයුධයෝ කිසි කෙනෙකුට හිංසා නොකළහයි කිසිම කෙනෙකුට හිංසාවක් කරන්න එපායයි. අහිංසක නම් තැබුහ. අහිංසක කියලා නම තිබ්බා. අර්ථයක් එක්ක. දිලිහුණ ආයුධ වලින් කිසිම කෙනෙකුට හිංසාවක් නොකරෙත්වායි කියලා ප්‍රාර්ථනීය තුව මෙයාට නම දුන්නා මොකක් කියලාද? අහිංසක කියලා. හරි හයිලයිට් කරගන්න මේ වාක්‍ය. අහිංසක යන නම ලැබුණු අන්දම. අහිංසක කියන නම ලැබුණු අන්දම. අහිංසක යන නම ලැබුණු අන්දම. right. අදට උතනින් හරියට තියාගන්න.